ආයිබෝවන් පිළිගන්නවා ඔබ හැමදිනම ඉතාමත් ආදරෙන් හීන් සුවය YouTube channel එකට. සියදිවි හානිය කියලා කියන්නේ ලෝකේ පුරා තියෙන ප්‍රශ්නයක්. දවසින් දවස සියදිවි හානි කර ගැනීමේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. යමෙක් ඒ සියදිවි හානි කරගන්නේ. එහෙම නැතිනම් එවැනි සිතුවිලි ඇති වෙන්නේ. ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න, අභියෝග. මේ අවස්ථාවලදී ඒවා විසඳ ගන්න බැරි වුණාම, අභියෝග වලට මුහුණ දෙන්න බැරි වුණාම ඇතිවන අධික දුක වේදනාව දරා ගන්න බැරි වුණාම කෙනෙක් සියදිවි හානි කරගන්න පුළුවන්. එවැනි චිත්ත වේග පාලනය කරගන්න බැරි නිසාම තමයි සියදිවි හානිය වෙත කෙනෙක් යන්නේ. මෙවැනි අවස්ථාවකදී මේ පුද්ගලයාට කවුරු හරි ඉන්නව නම් උදව් කරන්න, ඇහුම්කන් දෙන්න. ඒ කෙනාගේ දුක කාලයත් එක්ක පහව යනවා. වේදනාව පහව යනවා. ඒ වගේම තමයි සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි ඉවත් වෙලා යනවා. සියදිවි හානි කරගන්න ලේසියෙන් බෑ. සියදිවි හානි කරගන්න ලොකු ධෛර්යයක් යොදන්න ඕනේ. මේ තැනට එන්න ඒ පුද්ගලයා අවස්ථා කීපයක් ගත කරනවා. ආතතියෙන් පෙලෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් එක තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඉච්ඡා බංගත්වයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ පුද්ගලයාට සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි ඇති වෙන්නේ. මේ සිතුවිලි ඇති වුණාට පස්සේ කෙනා ප්ලෑන් කරලා සියදිවි හානි කරගන්නත් පුළුවන්. ක්ෂණිකව ඒ වැඩේ කරන්නත් පුළුවන්. මේ කොහොම වුණත් ඉතා ලොකු ධෛර්යයක් ශක්තියක් අවශ්‍ය වෙනවා කෙනෙකුට සියදිවි හානි කරගන්න. ඔබ හිතන්න යමෙක් සියදිවි හානි කරගන්න. ඒ යොදන ධෛර්යය, ඒ යොදන ශක්තිය. ඒ කෙනාට පුළුවන් නම් ප්‍රශ්නේ විසඳ ගන්න යොදන්න. දුක වේදනාව පාලනය කරගන්න, චිත්ත වේග පාලනය කරගන්න යොදන්න. ඒ වගේම දුක වේදනාව පාලනය කරගන්න, ප්‍රශ්න වලට උත්තර හොයන්න, කුසලතාවයන් ඇති කරගන්න යොදන්න. කෙනෙකුගෙන් උදව් ගන්න යොදන්න. ඒ පුද්ගලයාට මරණය වෙත යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙනෙක් මිය යනවා කියලා කියන්නේ Tamanට ආදරය කරන සියලුම දෙනාට ලොකු දුකක් වේදනාවක් ලබා දීලා ඒ පුද්ගලයා මෙලොවෙන් සමුගන්නවා. ඒත් එක්කම ඒ අදාළ කෙනා එයාට තියෙන ශක්තිය, හැකියාව, දක්ෂතාවය, වටිනාකම් සියල්ලත් අරගෙන යන්නේ. ඔබ අහලා තියෙනවනේ එක වගේ දෙන්නෙක් ලෝකේ ඉන්නවා කියලා. ඒක බොරුවක්. මේ ලෝකේ කිසිම තැනක එක වගේ දෙන්නෙක් නැහැ. මොකද අපි හැම කෙනෙක්ම අද්විතීයයි. ඔබ ඔබමයි, මම මමමයි. අපි වගේ වෙන්න තව කෙනෙකුට බෑ. අපි එකිනෙකාට අද්විතීය හැකියාවන්, කුසලතාවයන්, වටිනාකම්, ශක්තියන් තියෙනවා. අපිට ප්‍රශ්නයක් එනකොට මේ ප්‍රශ්න විසඳ ගන්න, චිත්ත වේග පාලනය කරගන්න අපි තුල තියෙන ශක්තිය අපිට අවදි කරගන්න පුළුවන් නම් ඒ පහසුවෙන් කරන්න පුළුවන්. මේ ශක්තිය අවදි කරගන්න ප්‍රශ්නයක් ආව වෙලාවට අපිට බැරි වෙනවා. හේතුව තමයි ප්‍රශ්නයක් ආවහම අපි හරියට අන්ධ වෙලා වගේ. මොකද අපිට දුර පේන්නේ නැහැ. අපි ප්‍රශ්නෙට විකල්ප හොයන්න උත්සාහ කරන්නේ නැහැ. විකල්ප පේන්නේ නැහැ. හරියට අපිට තීරණ ගන්න බෑ. ඒ නිසාම තමයි ශනික තීරණ අරන් කෙනෙක් මේ සියදිවි හානිය දක්වා යන්නේ. ඔබ දැකලා ඇතිනි චිමිනි ලාම්පුව. ඔබ හිතන්න චිමිනි ලාම්පුවේ තියෙන චිමිනිය චිමිනියේ දැලි බැඳුනට පස්සේ මොකද වෙන්නේ? චිමිනියේ දැලි බැඳුනට පස්සේ එළිය විහිදෙන්නේ නැහැ. ලාම්පුව පත්තු කරාම. නමුත් දැලි ටික පිස්සට පස්සේ ඊටම තපූරුවට එළිය විහිදෙනවා. මේ වගේ තමයි අපේ ජීවිතේ. අපි හැම කෙනෙකුටම ශක්තියන් තියෙනවා, කුසලතාවයන් තියෙනවා. ජීවිතේ ජය ගන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න, අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. වෙලා තියෙන්නේ මේ ශක්තියන් අපි අවදි කරගන්න විදිහ දන්නේ. අපි අවදි කරගන්නේ නැහැ. අපි ප්‍රශ්න වලට මුහුණ දෙනකොට, මේ වගේ චිත්ත වේග ඇති වෙනකොට කවුරු හරි කෙනෙක් ළඟ ඉඳලා ඒ පුද්ගලයාට උදව් කරනවා නම් ඒ ශක්තියෙන් පුබුදා ගන්න, ශක්තියෙන් එළියට දා ගන්න
උදව් කරනවා නම් මඟ පෙන්වනවා නම් බොහෝ ප්‍රශ්න වලට අපිට උත්තර හොයාගන්න පුළුවන්. මේ නිසා තමයි කියන්නේ මෙවැනි සිතුවිලි ඇති වුණාට පස්සේ කාගෙන් හරි උදව් ගන්න. කාට හරි ප්‍රශ්නේ කියන්න කියලා. කෙනෙක් සියදිවි හානි කරගන්න හේතු ගණනාවක් තියෙනවා. ඔබ දන්නවා අපි සමාජයේ දකිනවා සමාජ මාධ්‍ය හරහා අපිට නිතර දකින්න ලැබෙනවා. තොරතුරු හුවමාරු වෙනවා. සියදිවි හානි කරගන්න පුද්ගලයන් ගැන, සියදිවි හානි කරගත් ආකාරය ගැන, ඒ වගේම සියදිවි හානි කරගත්තේ මොන වගේ හේතු නිසාද? යම්කිසි පුද්ගලයෙක් යම්කිසි කෙනෙක් නිසා, සිද්ධියක් නිසා, යම්කිසි දෙයක් නිසා ජීවිතේ හැර යනවා කියන්නේ ඒ පුද්ගලයා පරාජිතයි කියන එක. මොකද සියදිවි හානියෙන් කරන්නේ తాවකාලික ප්‍රශ්නයකට සදාකාලික උත්තරයක් හොයන එක. සමහර වෙලාවට ඇතිවන ගැටලුව ප්‍රශ්නය නිසා ඇතිවන දුක වේදනාව කාලයක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ ගැටලුව తాවකාලිකයි. එතකොට උත්තර හොයන්න හදන්නේ සදාකාලික සියදිවි හානියකින්. ඇයි මිනිස්සු සියදිවි හානි කරගන්නේ? දුක්පත්කම නිසා සමහරු සියදිවි හානි කරගන්නවා. හැබැයි පොහොසත් අයත් සියදිවි හානි කරගන්නවා. පොහොසත්කමම හේතුවක් වෙනවා. සල්ලි වැඩිපුර තිබීමම හේතුවක් වෙනවා සියදිවි හානි කරගන්න. කෙනෙක් ප්‍රේම සම්බන්ධයක් නැති වුණාට පස්සේ ආදර සම්බන්ධතාවයක් බිඳුනට පස්සේ සියදිවි හානි කරගන්න පුළුවන්. හැබැයි ඒ අතර තව කෙනෙක් විවාහය තුල ඉඳගෙන විවාහ ජීවිතය ගත කරන්න බෑ කියලා ජීවිතෙන් පලා යන්න සියදිවි හානි කරගන්න පුළුවන්. විභාගයක් ෆේල් වුණාම සියදිවි හානි කරගන්න දරුවෝ ඉන්නවා. විභාගයක් කියන්නේ ජීවිතේ එක අවස්ථාවක්. පළවෙනි පාර විභාගේ පාස් වෙන්න බැරි නම් තව අවස්ථා දෙකක් තියෙනවා. ඒ අවස්ථා දෙකේ විභාගේ පාස් වෙන්න බැරි නම් ලෝකේ ඕන තරම් විවෘතයි. Tamanට යන්න ඕන තරම් මාර්ග තියෙනවා. මෙන්න මේ මම අර කිව්ව විකල්ප මාර්ග අපි හොයන්න ඕනේ. ප්‍රේම සම්බන්ධයක් බිඳුනට පස්සේ කෙනෙක් ඉන්නවා නම් සියදිවි හානි කරගන්න ඔහුට හෝ ඇයට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. කෙනෙක් මට ආදරය කරන්නේ නැත්තම්, මට අවංක වෙන්නේ නැත්තම්, මට එතන රැඳිලා ඉඳලා වැඩක් නැහැ. අපි ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ ඉමෝෂනල් විදිහට නෙවෙයි. ඒ කියන්නේ අපේ චිත්ත වේග අනුව දුක වේදනාව ඉස්සරහට දාගෙන අනුකම්පාව, ආශාව, ආදරය ඒ වගේ දේවල් ඉස්සරහට දාගෙන අපි උත්තර හෙව්වොත් අපිට ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැහැ. අපි ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ රැෂනලි හොයන්න ඕනේ. අපි තර්කානුකූලව ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ. අපේ ජීවිතේ එන ප්‍රශ්න වලදී අපිට නොලැබෙන දේ ලැබෙන දේ අතර තියෙන වාසි අවාසි මොනවද? අපේ ජීවිතේ යන්න පාර කැපෙන්නේ කොහොමද? මෙන්න මේවා ගැන අපි හිතන්න ඕනේ. ඔබට යම් කිසි දවසක සිතුවිල්ලක් ඇති වුණොත් සියදිවි හානි කරගන්න. දෙපාරක් නෙවෙයි. දසදහස් පාරක් ඔබ හිතන්න. ඔබේ හැකියාවන්, ඔබේ වටිනාකම්, ඒ වගේම ඔබේ තියෙන දක්ෂතාවයන් හිතන්න. හැම කෙනෙක්ම ඉපදෙන්නේ එක විදිහට අපි. අපි හැමෝටම තියෙන ශරීර එක වගේ. විවිධ වෙනස්කම් තිබුණාට අපේ ස්ට්‍රක්චර් එක ගත්තම අපි හැමෝම එක විදිහයි. අපිට පුළුවන් නම් අපේ මොළේ අවදි කරගන්න, අපේ සැඟවුණ ශක්තියන අවදි කරගන්න, අපිට අපේ ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න හැම ප්‍රශ්නයක්ම අපිට විසඳ ගන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට සියදිවි හානි කරගැනීමේ සිතුවිලි ඇති වුණාට පස්සේ මේ සිතුවිලිත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? එහෙම නැතිනම් ඒවා මගහැරවා ගන්න කොහොමද? පළවෙනිම දේ තමයි සියදිවි හානි කරගන්න කෙනා ගොඩක් වෙලාවට ප්ලෑන් කරලා කරන්න පුළුවන්. එහෙම නැතිනම් නොකර කරන්න පුළුවන්. කොයි ආකාරයෙන් වුණත් සියදිවි හානි කරගැනීමේ සිතුවිල්ලක් හිතට ඇති වුණාට පස්සේ පළවෙනිම දේ කරන්න ඕනේ මේ සිතුවිල්ල කල් දාන්න ඕනේ. ඒ කියන්නේ මම අද මැරෙන්නේ නැහැ. මම මැරෙන්නේ හෙට. හෙට හිතනවා
නෑ මම මැරෙන්නේ අනිද්දා. මෙන්න මේ කාලය ඇතුළත ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබට යම් කිසි සිතුවිල්ලක් එවැනි ඇති වුණොත් ඔබ යම් කිසි කෙනෙකුට උදව් කරනවා නම් එවැනි අවස්ථාවකදී කියලා දෙන්න. ඊට පස්සේ මේ කාලය තුල ඊටමත් ඉක්මනින් තමන්ගේ ප්‍රශ්නේ කතා කරන්න තමන්ට හිතවත් කෙනෙක් එක්ක. තමන්ට දැනෙනවා නම් මෙයා මට උදව් කරයි. ඒ වගේම මෙයා මගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරයි කියලා පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් දන්න අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට හිතවත් ප්‍රශ්නේ කතා කරන්න. එහෙම කෙනෙක් ඔබට නැත්තම් ඔබට පුළුවන් ඔබේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක කතා කරන්න. එහෙම නැතිනම් ඔබට පුළුවන් උපදේශන සේවාවක සහාය ලබා ගන්න. ඊළඟ කාරණේ තමයි හැම වෙලාවෙම ඔබේ බලාපොරොත්තු එලෙසම තියාගන්න. බලාපොරොත්තු තමා මිනිසුන්ගේ ජීවිතේ ජීවත් කරවන්නේ. ඒ බලාපොරොත්තු කොයිම ආකාරයකවත් ඔබ නැති කරගන්න එපා. බලාපොරොත්තු ඒ විදිහටම තියාගන්න. අරක්කු බොන මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබේ නතර කර යුතුයි. ඒ වගේම තමා හැම වෙලාවෙම තමන්ගේ පවුලේ අයත් එක්ක දවස ගෙවන්න උත්සාහ කරන්න. තමන්ට තනිකමක් පාළුවක් දැනෙනවා නම් තනිකම පාළුව මගහරවා ගන්න කෙනෙකුට ආරාධනා කරන්න පවුලේ කෙනෙකුට යාළුවෙකුට මාත් එක්ක ඉන්න. මට උදව් කරන්න. මට තනියෙන් ඉන්න අපහසුයි. සහයෝගය ලබා ගන්න. ඔබට පුළුවන් කාලය, දවසේ කාලය කළමනාකරණය කරගන්න. කාලය නිකරුණේ ගත කරන්නේ නැතුව දවසේ කාලේ පුරාවටම යම් කිසි දෙයක නියැලෙන්න. ඔබ ආස කරන දේවල් ක්‍රීඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොතපතක් කියවන්න පුළුවන්. එහෙම නැත්නම් සින්දු අහන්න පුළුවන්. චිත්‍රපටයක් බලන්න පුළුවන්. මේ කුමන හරි දෙයකට ඔබ කාලය යොදවන්න. සමහර වෙලාවට බොහෝ අය කරන දෙයක් තමයි ආධ්‍යාත්මික දේවල් කරනවා. පන්සලකට යන්න, පල්ලියකට යන්න, කෝවිලකට යන්න තමන්ගේ ආගම දහම අනුව ආධ්‍යාත්මික දේවල් වල නිරත වෙන්න. මොකද එතකොට ඔබේ මනස ඔබගේ ප්‍රශ්නයත් එක්ක ගැටෙන්නේ නැහැ. ඔබගේ චිත්ත වේගත් එක්ක ගැටෙන්නේ නැහැ. ඔබගේ මනස විනාතකට යොමු වෙනවා. ඔබ කැමති නම් සතුන්ට කැමති නම්, ගෙදර සතෙක් ඉන්නවා නම් බල්ලෙක් පූසෙක් ඔවුන් එක්ක ටික වෙලාවක් ගත කරන්න. ඔබගේ ගෙදර නැතිනම් ඔබ කැමති නම් බල්ලෙක් පූසෙක් ගෙදර හදන්න පටන් ගන්න. ඒ වෙත ඔබේ අවධානය යොමු කරගන්න. ඔබ කවුන්සලර් කෙනෙක් ගාවට ගියා නම් ඒ පුද්ගලයා ඔබට දෙනවා ටයිම් ටේබල් එකක්. ඔබට දවසේ අභ්‍යාස දෙනවා කරන්න. ඒ අභ්‍යාස වල ඔබට නිරත වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ හොඳ නිින්දක් ලබා ගන්න. කවුන්සලර්ට අනුව එහෙම නැත්නම් මනෝ උපදේශන නිලධාරියාට අනුව ඔබට ලබා දෙන රිලැක්සේෂන් ඔබට කරන්න පුළුවන්. ඒ කියන්නේ ලිහිල් කිරීමේ ව්‍යායාම වලට ඔබට යෙදෙන්න පුළුවන්. අපි කියනවා ගැඹුරු සසන ව්‍යායාම තියෙනවා, සසන ව්‍යායාම තියෙනවා, ඒ වගේම මස්පිඩු ඉහිල් කිරීමේ ව්‍යායාම තියෙනවා. මෙන්න මේ වගේ දේවල් වල ඔබට යෙදෙන්න පුළුවන්. අනිත් විශේෂම කාරණය තමයි මෙවැනි ප්‍රශ්නයකදී මෙවැනි චිත්ත වේග තියෙනකොට, දුක වේදනාවෙන් පෙළෙනකොට, මේව දරා ගන්න බැරි වෙනකොට ගොඩක් අය කරන දෙයක් තමයි ඒ දුක හිතන දේවල්ම, වේදනාව ඇති වෙන දේවල් වලම යෙදෙනවා. උදාහරණයක් විදිහට ප්‍රේම සම්බන්ධයක් කැඩුන කෙනෙක් නම්, විවාහයක් කැඩුන කෙනෙක් නම් ඔබ හිතන්න දුක හිතන සින්දු තමයි අහන්නේ. ඒ වගේම දුක හිතන සිද්ධීන් තියෙන යහ සම්බන්ධ චිත්‍රපටි තමයි බලන්න යොමු වෙන්නේ. පරණ ඇල්බම් එකක් තියෙනවා නම් වෙඩින් ඇල්බම් එකක් ඕක අරගෙන හැම වෙලාවෙම පෙරලා බලනවා. ඕක අමතක කරන්න කැමති නැහැ. පරණ CD එකක් තියෙනවා නම් තමන්ගේ වෙඩින් එක එහෙම නැතිනම් කොහේ හරි ට්‍රිප් එකක් ගිය එකක් තියෙනවා නම් ඕකම අරගෙන නිතර බලන්න පටන් ගන්නවා. හොඳ නිින්ද ලබා ගන්නෙ නැහැ. මේවා කරනකොට මොකද වෙන්නේ? අර චිත්ත වේග නැවත මතුවෙනවා. එතකොට සියදිවි හානි කර ගැනීමේ තියෙන සිතුවිල්ල යටපත් වෙනවාට වඩා නැවත මතුවෙනවා. මොකද මම මුලින්ම කිව්වා චිත්ත වේග නිසා තමයි. ඒ කියන්නේ අධික වේදනාව දරා ගැනීමට බැරි වීම නිසා තමයි කවුරු හරි පුද්ගලයෙක් සියදිවි හානි කරගන්න යන්නේ. සියදිවි හානි කරගන්නේ. එවැනි සිතුවිලි එන්නේ. එහෙමනම් අපි කරන්න ඕනේ ඒ දුක වේදනාව ඇති වෙන
ඒ දරා ගන්න බැරි දුක වේදනාව කියන මේ චිත්ත වේග අපි යටපත් කරගන්න ඕනේ. අපි හිතන විදිහ අපි වෙනස් කරගන්න ඕනේ. අපේ ශක්තියින් අපි අවදි කරගන්න ඕනේ. අපිට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න අපි ශක්තිය අවදි කරගන්න ඕනේ. එහෙම වුණොත් තමා මේ සියදිවි හානියෙන් අපිට ගැලවිලා අපේ ජීවිතය සාර්ථක කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබ හිතන්න ඔබගේ ආගම දහම අනුව ඔබ බෞද්ධයෙක් නම් විශේෂයෙන්ම ඔබ විශ්වාස කරනවා නම් කර්මය ඒ වගේම ඔබට ලබන ආත්මයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවනේ ඒ අනුවත් ඔබ හිතන්න ඔබගේ ජීවිතේ සියදිවි හානිය කියලා කියන්නේ මොන්න තරම්නම් කර්මීය ඵල දෙන දෙයක්ද? ඒ කියන්නේ අපිට මේ ආත්මේ එහෙනම් එහෙම දෙයක් සිදු වුණා නම් සිදු වෙන්නේ අපි කරපු දේවල් වල ප්‍රතිඵල වෙන්න පුළුවන්. එතකොට අපි නැවතත් එවැනිම දෙයක් කරොත් අපිට අපි එන භවය ගැන අපි විශ්වාස කරනවා නම් අපි කොතනටද යන්නේ? අපි මේ කර්මය කොයි ආකාරයෙන්ද මේ කර්මයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? ඔබට ඒ අනුවත් මේ ගැන හිතන්න පුළුවන්. ඒ කොයි ආකාරයෙන් හරි කමක් නැහැ. ඔබගේ ශක්තියින් අවදි කරගෙන ප්‍රශ්න වලට මුහුණ දීලා ජීවිතයේ සාර්ථකව ඉස්සරහට යන්න බලාපොරොත්තු ජය ගන්න හෙට දවසේ උත්සාහ කරන්න. ඔබ සැමට සුවදායි දිව්‍යා